අයිබෝන් අද කතාව ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයට සම්බන්ධ සයිනාකාර තරංගය ගැන. AC වෝල්ටීයතාව වගේම AC ධාරාවත් තප්පරයකට 57ක් සන්නායකයක් දිගේ එහා මෙහා වෙනස් වෙනවා කියලා අපි දන්නවා. මේ AC වෝල්ටීයතාව අපි ඔසිලොස්කෝප් එකකින් පරීක්ෂා කරලා බැලුවොත් අපිට පෙන්වන්නේ සයිනාකාර තරංගයක්. AC වෝල්ටේජ් සෝස් එකක් LT ස්පයිස් වලින් සිමුලේට් කරලා බැලුවොත් අපිට පෙන්වන්නේ සයිනාකාර තරංගයක්. ඉතින් මේ AC වෝල්ටීයතාව වයර් එකක් දිගේ ගමන් කරනවාද? එහෙම යනවා නම් මේ යන්නේ සයින් වේව් එකක් විදිහට. ඒ වගේම ධාරාවට අදාළ ඉලෙක්ට්‍රෝන වයර් එකක් දිගේ ගමන් කරන්නේ සයින් වේව් එකක් විදිහටද? ඇයි මේගොල්ලෝ මේ දෙපැත්තකට යන්නේ? එකම වයර් එකක ධාරාවක් දෙපැත්තට යන්නේ කොහොමද? මේ වගේ ගැටලු මුලින්ම මට හරියට වද දුන්නා. ඒ වගේම මම දන්නවා අදටත් මේ ගැටලුවට උත්තර හොයන අය ගොඩක් ඉන්නවා. හරි, අපි මේ කාරණය පැහැදිලි කරගන්න දුම්රියක් උදාහරණයට ගමු. අපි ඉස්සරහා ඍජු දුම්රිය මාර්ගයක් තියෙනවා කියලා හිතන්න. දුම්රිය මාර්ගයේ වම් පැත්ත L විදිහටත් දකුණු පැත්ත R විදිහටත් නම් කරමු අපේ පහසුවට. මෙතනදී දුම්රිය යන දුර අපි නොසලකා හරිමු. අපිට වැදගත් වෙන්නේ වේගයයි දිශාවයි විතරයි. දැන් දුම්රිය L පැත්තේ ඉඳන් R පැත්තට යන්න ගමන ආරම්භ කළා කියලා හිතන්න. ආරම්භක මොහොතේ ඒකේ වේගය බිඳුවයි. ඒ වගේම L ඉඳන් R ට තියෙන දිශාව මොකක් හරි නමකින් හඳුන්වන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් L ඉඳන් R ට තියෙන දිශාව අපි පොසිටිව් ඩිරෙක්ෂන් එක විදිහට හඳුන්වලා තියෙනවා. පොසිටිව් ඩිරෙක්ෂන් කියන්නේ අදාළ දිශාවට අපි දාපු නම විතරයි. වෙන කිසිම දෙයක් එතන නැහැ. ඊළඟට දුම්රිය R ඉඳන් L ට ආපසු ආවොත් අපි කියනවා දුම්රිය නෙගටිව් ඩිරෙක්ෂන් එකට ගමන් කරනවා කියලා. දුම්රිය R ඉඳන් L ට ආපසු එන්නේ මුලින් ගිය පාරෙමයි. ඒ කියන්නේ දුම්රිය මුලින් ගමන් කළේ පොසිටිව් ඩිරෙක්ෂන් එකට නිසා ඊට ප්‍රතිවිරුද්ධ දිශාව නෙගටිව් ඩිරෙක්ෂන් එක වෙනවා මිසක් එතනත් වෙන කිසිම දෙයක් නැහැ. අපි තේරුම් ගන්න ලේසි වෙන්න මේ දුම්රිය වේගය කාලයට එරෙහිව ප්‍රස්ථාරගත කරමු. මේක කාටේසියන් ග්‍රාෆ් එකක්. කාලය y අක්ෂයට අරගෙන වේගය ගමු x අක්ෂයට. අපි හිතමු හරියටම මිලි තප්පර 5කදී මේ දුම්රියේ වේගය බිඳුවේ ඉඳන් උපරිමයට එනවා කියලා. ඒකකයක් ගැන නොසලකා උපරිම වේගය 10ක් කියලා ගමු. ඒ වගේම අපි උපකල්පනය කරනවා හැම වේගයක්ම රැඳෙන්නේ 1 මයික්‍රෝසෙකන්ඩ් එකකට විතරයි කියලා. මේ උපරිම වේගයට එන්න ගත වෙන මිලි තප්පර 5 ඇතුලේ තියෙන හැම මයික්‍රෝ තප්පරයකටම ක්‍රමයෙන් වැඩි වෙන වේගයක් තියෙනවා. නිදසුන් විදියට ඒ වේග කීපයක් සටහන් වෙනවා ප්‍රස්ථාරයේ. ඊට පස්සේ R පැත්තේදී නවතින්න ඕන නිසා ක්‍රමයෙන් කාලයත් එක්ක වේගය අඩු කරගන්න දුම්රිය R පැත්තේදී වේගය 0 කරගෙන නවතිනවා. මෙතනදී උපකල්පනය කරන්න ඕනේ කාලයත් එක්ක වේගය අඩු වෙන්නේ බිඳුවේ ඉඳන් උපරිමයට වේගය වැඩි වෙන මට්ටම් වලට සමානුපාතිකව කියලා. එතකොට වේගය උපරිමයේ ඉඳන් 0 වලට අඩු වෙන්න යන්නේ මිලි තප්පර 5යි. ඉතින් මේ සම්පූර්ණ ගමනට දැන් ගත වෙලා තියෙන්නේ මිලි තප්පර 10යි. ඊළඟට R පැත්තේ කොනේදී ආපහු හැරෙන දුම්රිය නෙගටිව් ඩිරෙක්ෂන් එකට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මුලින් ගිය දිශාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට මුලින් ගිය පාරෙම තමයි දැන් ආපහු යන්නේ. බිඳුවේ ඉඳන් වේගය වැඩි කරගෙන උපරිම වේගයෙන් ගිහින් ආපහු වේගය 0 වලට අඩු කරගෙන L වලදී නවතිනවා. පොසිටිව් ඩිරෙක්ෂන් එකට තියෙන වේගයන් ධන විදියට තිරස් අක්ෂයට ඉහළින් සලකුණු කළොත් නෙගටිව් ඩිරෙක්ෂන් එකට, ඒ කියන්නේ පොසිටිව් ඩිරෙක්ෂන් එකට තිබුණු වේගයන්ට ප්‍රතිවිරුද්ධව තියෙන වේගයන් අපිට සලකුණු කරන්න වෙන්නේ ඍණ විදියට තිරස් අක්ෂයට යටින් කියලා අපිට වැටහෙනවා. මෙතනදී තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි දුම්රිය ගිය දිශාවට ප්‍රතිවිරුද්ධව ආපු ගමනේදී අදාළ වුණ වේගයන් තිරස් අක්ෂයට යටින් ඍණ විදියට සලකුණු වුණත් ඒවා ඍණ වේගයන් නෙමෙයි කියන එක. වේගයට ධන ඍණ ભેදයක් නැහෙනි. වේගය වේගයමයි. කාලයත් එක්ක මොකක් හරි දිශාවකට අඩු වෙනවා, එහෙම නැත්නම් වැඩි වෙනවා. අපි මෙතනදී උපකල්පනය කරමු දුම්රිය පොසිටිව් ඩිරෙක්ෂන් එකට යද්දී හැම මොහොතකම අනුගමනය කරපු වේග සීමාවන් ආපහු නෙගටිව් ඩිරෙක්ෂන් එකට එද්දිත් ඒ මොහොතවල වලදී ඒ විදිහටම අනුගමනය කළා කියලා. එතකොට පොසිටිව් ඩිරෙක්ෂන් එකට යන්න ගත වුණු කාලයම තමයි නෙගටිව් ඩිරෙක්ෂන් එකට ආපහු එන්නත් ගත වුණේ කියලා අපිට තේරෙනවා. පොසිටිව් නෙගටිව් කියන ප්‍රතිවිරුද්ධ ඩිරෙක්ෂන්ස් දෙකට එකම මාර්ගයේ ගමන් කරන දුම්රිය මිලි තප්පර 20ක කාල සීමාවකදී ගමන පටන් ගත්ත දැනටම ආපහු ඇවිල්ලා තමන්ගේ ගමන එක වටයක් සම්පූර්ණ කරනවා.
දැන් අපි මේ ග්‍රාෆ් එකේ ලක්ෂ ටික එකට යාකොළොත් අපිට ලැබෙන්නේ සම්පූර්ණ සයිනාකාර තරංගයක හැඩයක්. ඒ වගේම කාලයට ඍණාගයක් නැති නිසා ප්‍රස්ථාරයේ හැම කාලයක්ම සලකුණු වෙන්නේ y අක්ෂයේ දකුණු දිශාවට. ඒ නිසා පොසිටිව් ඩිරෙක්ෂන් එකට යන්න දුම්රියට ගත වුණ මිලිතප්පර 10ට පස්සේ තමයි නෙගටිව් ඩිරෙක්ෂන් එකට යන්න ගත වුණ මිලිතප්පර 10 y අක්ෂයේ. එහෙම නැත්නම් කාලාක්ෂයේ සලකුණු වෙන්නේ. දුම්රිය නොකඩවා දෙපැත්තට ගියොත් ගෙවී යන මිලිතප්පර 20 කාලාන්තරයන් කාලාක්ෂයේ ඉදිරියට සලකුණු වෙලා මේ සයිනාකාර තරංගය කාලාක්ෂය දිගෙන් නොකඩවා දකුණු දිශාවට ඇදීගෙන යනවා. දුම්රියේ වේගය සයිනාකාර තරංග රටාවකට අඩු වැඩි වෙනවා. සයිනාකාර හැඩයෙන් පෙන්වන්නේ කාලයට එරෙහිව වේගයේ වෙනස් වීම විතරමයි. ඒ වගේම ධන ඍණ සයිනාකාර හැඩැති කොටස් දෙකෙන් පෙන්වන්නේ වේගයේ ප්‍රතිවිරුද්ධ බව විතරමයි. මට විශේෂයෙන් මේ උදාහරණයේදී පැහැදිලි කරගන්න ඕන වුණේ දුම්රිය සයිනාකාර හැඩයකට එල්පාරේ නොගිය බවත් වේගයට ඍණාගයක් නැති බවත් කියන කරුණු දෙක. හරි, මේ උදාහරණය හරියටම තේරුම් ගත්තනම් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ හැසිරීමත් ප්‍රත්‍යාවර්ත ධාරාවේ හැසිරීමත් හරියටම තේරුම් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. DC AC කියලා ભેදයක් නැතිව වෝල්ටීයතාවය එහෙම නැත්නම් විභවාන්තරය කියන්නේ සාපේක්ෂ අගයක් කියලා අපි දන්නවා. ඒ කියන්නේ එක ලක්ෂයක වෝල්ටීයතාව කියලා දෙයක් නැහැ. එක ලක්ෂයකට සාපේක්ෂව අනිත් ලක්ෂයේ ඇතිවෙන අඩු හෝ වැඩි විභවයට තමයි අපි වෝල්ටීයතාවය කියලා කියන්නේ. ඒ ලක්ෂ දෙකේ ඒ කියන්නේ ලක්ෂ දෙකක් අතර විභව වෙනස. ඒ වගේම වෝල්ටීයතාවය කියන්නේ කාලයත් සමග වෙනස් වෙන අගයක් මිසක් කොයිම වෙලාවකවත් ගමන් කරන දෙයක් නෙමෙයි. අපේ රටේ ගෘහස්ත 230 වෝල්ට් AC මේන් සප්ලයි එකේදී පොළවට සම්බන්ධ නියුට්‍රල් වයර් එක 0 වෝල්ට් සෙපරන්ස් එක විදිහට යූස් කරනවා. ලයිව් වයර් එකේ හැම මොහොතකම අඩු වැඩි වෙන වෝල්ටේජ් එක අපි මනින්නේ නියුට්‍රල් වයර් එක රෙෆරන්ස් එක විදිහට අරගෙන. උදාහරණයක් විදිහට ලයිව් වයර් එකේ 0 වෝල්ටීයතා මට්ටම කියලා අපි කිව්වොත් ඒ කියන්නේ නියුට්‍රල් වයර් එකට සාපේක්ෂව ලයිව් වයර් එකේ වෝල්ටීයතාගේ බිඳුවයි කියන්නේ. ලයිව් වයර් එකේ වෝල්ටේජ් එක නියුට්‍රල් එකට සාපේක්ෂව හැම මොහොතකම අඩු වැඩි වෙනවා වගේම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ධන සහ ඍණ විදිහට මාරු වෙනවා. අපි මෙතනදී ලයිව් වයර් එකේ ආරම්භක කොන L විදිහටත් අවසාන වෙන කොන R විදිහටත් ගමු. ලයිව් වයර් එකේ වෝල්ටීයතාවයේ වෙනස් වීම මුලින්ම L කොනෙන් ආරම්භ වෙලා R කොන දිශාවට සිද්ධ වෙන්න පටන් ගන්නවා කියලා හිතමු. ඒ කියන්නේ පොසිටිව් ඩිරෙක්ෂන් එකට වෝල්ටීයතාව බිඳුවේ ඉඳන් ක්‍රමයෙන් වැඩි වෙලා එක මොහොතකදී වෝල්ට් 325ක උපරිම අගයකට ගිහින් ලයිව් වයර් එකේ අවසාන R කොනේදී ආයි බිඳුවට අඩු වෙනවා. මේ වෙනුවෙන් ගත වෙන කාල සීමාව ඇතුලේ හැම මයික්‍රෝසෙකන්ඩ් එකකටම අදාළ යම් වෝල්ටීයතාවයක් තියෙනවා. ඒ වගේම මෙතෙන්දි මතක තියාගන්න ලයිව් වයර් එක මීටරයක් දිග වුණත් මීටර n සංඛ්‍යාවක් දිග වුණත් මේ කාල පරාසය පුරාම ලයිව් වයර් එකේ සම්පූර්ණ දිගම නියුට්‍රල් එකට සාපේක්ෂව ධන විභවයක පවතිනවා කියන එක. ඒ කියන්නේ මේ කාල සීමාව ඇතුලේ ලයිව් වයර් එකේ මුළු දිග පුරාවටම පොසිටිව් හාෆ් සයිකල් එක සක්‍රියව පවතිනවා. දුම්රිය පොසිටිව් ඩිරෙක්ෂන් එකට බිඳුවේ ඉඳන් වේගය වැඩි කරගෙන උපරිමයකට ගිහින් ආයි වේගය බිඳුවට අඩු වෙන අවස්ථාව ගැන හිතන්නකෝ. ඉතින් ලයිව් වයර් එකේ R කියන අවසාන කොනේ ශුන්‍ය විභවයක් ඇති වුණ මොහොතෙන් පස්සේ ආයිමත් ලයිව් වයර් එකේ වෝල්ටීයතාවය ක්ෂණිකව ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ වැඩි වීම සිද්ධ වෙන්නේ ලයිව් වයර් එකේ L කොනේදී වෝල්ටීයතාවය වෙනස් වෙන දිශාවට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාව වෙන නෙගටිව් ඩිරෙක්ෂන් එකට. ඒ කියන්නේ ලයිව් වයර් එකේ R කොනේ ඉඳන් L කොන දිශාව. ඉතින් ආයෙත් ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනස් වෙන්න පටන් ගන්න මේ වෝල්ටීයතාවය ක්‍රමයෙන් වැඩි වෙලා උපරිමය වෝල්ට් 225කට ගිහින් ආයෙ ක්‍රමයෙන් වැඩි වෙලා අවසානයේට එන්නේ ආරම්භයේදී ශුන්‍ය විභවයේ පැවතුන ලක්ෂ්‍ය වෙන L කොනට. මේ අවස්ථාවේදී ලයිව් වයර් එකේ සම්පූර්ණ දිගම නියුට්‍රල් එකට සාපේක්ෂව ඍණ විභවයක පවතිනවා. ඒ කියන්නේ මුළු දිග පුරාවටම නෙගටිව් හාෆ් සයිකල් එක සක්‍රියව පවතිනවා. දුම්රිය L පැත්තේ ඉඳන් R පැත්තට ගිහින් ආපහු හැරිලා L පැත්තටම ආවා වගේ තමයි. ඉතින් මේ නෙගටිව් ඩිරෙක්ෂන් එකට සිද්ධ වුණ වෝල්ටීයතාව වෙනස සිද්ධ වෙන්නත් පොසිටිව් ඩිරෙක්ෂන් එකට වෝල්ටීයතාව වෙනස සිද්ධ වෙන්න ගියේ කාලයට සමාන කාලයක්ම ගත වෙනවා. කාලය සිරස් අක්ෂයට දාලා වෝල්ටේජ් එක සිරස් අක්ෂයට දාලා කාටේසියානු ප්‍රස්ථාරයක් ඇන්දොත් දුම්රිය උදාහරණයේ වගේම ප්‍රස්ථාරයක් අපිට ලැබෙනවා.
ලයිව් වයර් එකේ L කොනේ ඉඳන් R කොනට පොසිටිව් විදිහට සිද්ධ වුණ වෝල්ටීයතා වෙනස් වීම කාලක්ෂයෙන් උඩ පොසිටිව් හාෆ් සයිකල් එක විදිහට අඳින්න පුළුවන්. R කොනේ ඉඳන් L කොනට නෙගටිව් විදිහට සිද්ධ වුණ වෝල්ටීයතා වෙනස් වීම කාලක්ෂයට යටින් කාලක්ෂයේ ඉදිරියට ඒ කියන්නේ කාලක්ෂයේ දකුණු දිශාවට නෙගටිව් හාෆ් සයිකල් එක විදිහට ඇඳෙනවා. මේ විදිහට ලයිව් වයර් එකේ වෝල්ටීයතාවය ප්‍රතිවිරුද්ධ දිශාවලට අඩු වැඩි වීමේ ක්‍රියාවලිය නොකඩවා සිද්ධ වෙනවා. එතකොට ප්‍රස්ථාරයේ දකුණු දිශාවට නොකඩවා ඇතිවෙන සයින් වේව් එකක් ඇදීගෙන යනවා. මේ ක්‍රියාවලියට ගත වෙන කාලය AC වෝල්ටීයතාවයේ ෆ්‍රීකවන්සි එකට සම්බන්ධතාවයක් තියෙන බව අපි දන්නවා. AC වෝල්ටේජ් එකේ ෆ්‍රීකවන්සි එක කියන්නේ තප්පරයකදී සිදුවෙන සම්පූර්ණ සයිකල්ස් ගණන. 50 Hz AC වෝල්ටීයතාවයකදී සම්පූර්ණ සයිකල්ස් 50ක් සිද්ධ වෙනවා. එතකොට එක සම්පූර්ණ සයිකල් එකක් සිද්ධ වෙන්න යන කාලය මිලිතප්පර 20ක් වෙනවා. ඒ හැම සයිකල් එකකදීම පොලාරිටි එක දෙවරක් මාරු වෙන හින්දා වෝල්ටේජ් පොලාරිටි එක තප්පරයකදී 100 වතාවක් මාරු වෙනවා. ඒ කියන්නේ හැම මිලි තප්පර 10කට සැරයක්ම වෝල්ටේජ් පොලාරිටි එක ධන ඍණ විදියට පැතිමාරු කරනවා. එතකොට තප්පරයක කාල සීමාවක් ඇතුලේ ලයිව් වයර් එක නියුට්‍රල් වයර් එකට සාපේක්ෂව 50 වතාවක් පොසිටිව් වෙනවා වගේම 50 වතාවක් නෙගටිව් වෙනවා. දැන් අපි මේ AC වෝල්ටේජ් එක ඔසිලොස්කෝප් එකකට සම්බන්ධ කළොත් ඔසිලොස්කෝප් ස්ක්‍රීන් එකේ සයින් වේව් එකක් දකින්න පුළුවන්. ඔසිලොස්කෝප් එකේ තිරය ඇත්තටම ක්‍රියා කරන්නේ ග්‍රාෆ් එකක් විදිහට. තිරයේ තිරස් අක්ෂයෙන් කාලයක් සිරස් අක්ෂයෙන් වෝල්ටේජ් අගයක් පෙන්වනවා. ඒ නිසා කාලයේ එක් මොහොතේ වෝල්ටේජ් අගය මැනගෙන එමාගේ කාලයත් සමග සටහන් කළ විට අපිට වේව් ෆෝම් එක ලැබෙනවා. LT ස්පයිස් සිමුලේෂන් එකේදී මූලික වශයෙන් සිද්ධ වෙන්නේ මේ දේ. සිමුලේෂන් එකේ කාලේ x ඇක්සිස් එකටත් අපි මනින වෝල්ටේජ් එක y ඇක්සිස් එකටත් යොදලා එහි වෙනස් වීම ග්‍රාෆ් එකක් විදිහට පෙන්වනවා. ඒ නිසා මතක තියාගන්න සයින් වේව් එක කියන්නේ වයර් දිගේ ගමන් කරන විදුලියේ හැඩය නෙමෙයි. ඒක වෝල්ටේජ් එකේ අගය කාලයත් සමග වෙනස් වෙන ආකාරය පෙන්වන ග්‍රාෆ් එකක්. AC සෝස් එකේ වෝල්ටේජ් එක ඇත්තටම සයින් ආකාරයෙන් වෙනස් වෙන හින්දා ඒක කාලයට සාපේක්ෂව ග්‍රාෆ් කළා නම් අපිට ලැබෙන්නේ සයින් වේව් හැඩය. මේ වෝල්ටේජ් එක මේ විදිහට වෙනස් වෙනකොට ලයිව් වයර් එක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට මොකද වෙන්නේ? ඒ අනුව කරන්ට් එක වෙනස් වෙන්නේ කොහොමද? හරි, අපි බලමු. ඉතින් AC වෝල්ටේජ් එක කාලය සමග සයින් වේව් එකක් විදිහට වෙනස් වෙනකොට ඒ වෝල්ටේජ් වෙනසින් ඇතිවෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ බලපෑමත් වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ බලපෑම වෙනස් වීම නිසා ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක අඩු වැඩි වීම හින්දා ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත චලිතයේ ප්‍රමාණය දිශාවත් වෙනස් වෙනවා. ඒ අනුව කරන්ට් එකේ ප්‍රමාණය දිශාවක් වෙනස් වෙනවා. ඒ නිසා AC සර්කිට් එකක වෝල්ටේජ් එක පොසිටිව් හාෆ් සයිකල් එකේදී වැඩි වෙමින් අඩු වෙමින් යන විට කරන්ට් එකත් ඒ අනුව වැඩි වෙමින් අඩු වෙමින් යනවා. නෙගටිව් හාෆ් සයිකල් එකේදී ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ දිශාව මාරු වෙන හින්දා ඉලෙක්ට්‍රෝන වල ඩ්‍රිෆ්ට් ඩිරෙක්ෂන් එකත් ඒ අනුව කන්වෙන්ෂනල් කරන්ට් එකේ දිශාවත් මාරු වෙනවා. මේ වෝල්ටේජ් සහ කරන්ට් එක එකම සයින් වේව් එකක් විදිහට එකම වෙලාවක වැඩි අඩු වෙනවා කියන පැහැදිලි කිරීම වළංගු වෙන්නේ පියෝ රෙසිස්ටිව් ලෝඩ් එකකට විතරයි කියන එක මතක තියාගන්න ඕනේ. ට්‍රාන්ස්ෆෝමර්, කැපැසිටර්, ඉන්ඩක්ටර් කියන පරිපථවලදී කරන්ට් සහ වෝල්ටේජ් අතර ෆේස් ඩිෆරන්ස් එකක් ඇති විය හැකියි කියන එකත් ඒ එක්කම මතක තියා ගැනීම හරිම වැදගත්. ඉලෙක්ට්‍රෝන වල ඩ්‍රිෆ්ට් මෝෂන් එක කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ බලපෑම හින්දා ඉලෙක්ට්‍රෝන වලට ඇතිවෙන සාමාන්‍ය දිශානුගත චලනය. ලයිව් වයර් එකේ ඉලෙක්ට්‍රෝන අහමු ලෙස චලනය වෙමින් තියෙනවා කියලා දන්නවනේ වෝල්ටේජ් එක. එහෙම නැත්නම් විභවාන්තරයක් මේ වයර් එකට දුන්නොත් ඒ ඉලෙක්ට්‍රෝන වල ගමනේ අහමු චලන දිශාවන් එක දිශාවකට සුළු වශයෙන් නැඹුරු වෙනවා. අන්නේ සාමාන්‍ය දිශානුගත චලනය තමයි ඩ්‍රිෆ්ට් මෝෂන් එක කියලා කියන්නේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය වගේම ප්‍රත්‍යාවර්ත ධාරාව එක්ක සයිනාකාර තරංග රටාවේ තියෙන සම්බන්ධය මේ වෙනකොට අනිවාර්යෙන් පැහැදිලි වෙලා තියෙන්නම ඕනි. අවසානයේටම අපි බලමු මේ AC වෝල්ටේජ් එක ඇත්තටම නිපද වෙන්නේ කොහොමද කියලා ඉතාමත්ම සරලව. මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය නිපදවන්න මූලික වෙන්නේ AC ජෙනරේටර් එක. AC ජෙනරේටර් එකේ මූලික කාර්යය තමයි යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට නිපද වෙන වෝල්ටේජ් එකේ අගය වෝල්ටේජ් එකේ පොලාරිටි එකක් කාලයත් සමග ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වෝල්ටීයතා අගයන්ගේ වෙනස් වීමත් පොලාරිටි එකේ වෙනස් වීමත් ග්‍රාෆ් එකකින් පෙන්වුවාම අපිට සයින් වේව් එකක් ලැබෙනවා. ඉතින් මේ සම්බන්ධ වීඩියෝ ඇතිතරම් YouTube එකේ තියෙනවා. මම ආරාධනා කරනවා ඔයාලට ඒව බලන්න කියලා. හරි, අදට ඇති. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තනම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වැදගත් දෙයක් අරගෙන එනකම් හැමෝටම ජය සතුට.